බලන්න මෙටා සමාගම මීට ටික දවසක් කලින් එලා පවර්ෆුල්ම මොඩල් එකක් එළියට දැම්මා. මේක නම තමයි මියුස් පාක්. ඉතින් මේක නිකම්ම නිකන් තවත් එක chatbot කෙනෙක් නෙමෙයි. මේකට පුළුවන් ලෝකෙ දකින්න, තනියම තීරණ ගන්න, වගේම ඔයා වෙනුවෙන් වැඩ කරන්න. ඉතින් ඇයි මේක මේ තරම් විශේෂ වෙන්නේ? පළවෙනි දේ තමයි මේ AI එකට ඇස් තියෙනවා. මේකට එයාලා කියන්නේ visual chain of thoughts කියලා. ඒ කියන්නේ මේක natively multi modal. ඉතින් උදාහරණයක් විදිහට ඔයාගේ ෆෝන් එකේ කැමරා ෆ්‍රිජ් එකට පිච් එක ඇරලා ඒක ඇතුළට ඇල්ලුවොත් ඒක ඇතුළේ තියෙන ඒ කැම ජාති දිහා බලලා ඉවල එයා හදන්න පුළුවන් මොන හරි කෑමක රෙසිපි එකක් දෙන්න. ඒ වගේම ඒකේ වල කොච්චර කැලරි ප්‍රමාණයක් තියෙනවද කියලා ලයිව් වගේ ස්ක්‍රීන් එකේ පෙන්වනවා. ඉතින් දෙවෙනි එක තමයි මල්ටි ඒජන්ට් ඔකස්ට්‍රේෂන්. ඒ කියන්නේ මොකක්ද? දැන් ඔය ChatGPT, Gemini වගේ පාවිච්චි කරද්දී උන් ඔක්කොම වැඩ කරන්නේ මේ එක මොලේකින්. එහෙම නැත්නම් one brain එකකින්. හැබැයි මේ Muse Spark එකට පුළුවන් මොන හරි සංකීර්ණ ප්‍රශ්නයක් දුන්නාම ඒ කැලි වලට කඩලා එකපාර AI ඒජන්ට්ලා කීප දෙනෙක් මේ වැඩේට දාලා තප්පර ගානකින් ඒ ප්‍රශ්නේ විසඳලා දෙන්න පුළුවන්. ඒ නිසා මේ කෝඩින් වලට මැත්ස් වලට ගොඩක් වේගවත්. ඉතින් තුන්වෙනි එක තමයි මේකේ විශේෂම දේ මේක ලංකාවේ ගොඩක් ඔන්ලයින් බිස්නස් කරන අයට ගොඩක්ම වැදගත් දෙයක්. මේක තමයි මේ AI එක කෙලින්ම අපේ Facebook, WhatsApp, Instagram වලට ඉන්ටර්නෙට් කරනවා. ඒ කියන්නේ ඔයාගේ බිස්නස් පේජ් එක කවුරු හරි මැසේජ් එකක් දැම්මා. කවුරු හරි කස්ටමර් කෙනෙක් මැසේජ් එකක් දැම්මාම මේ Muse Spark AI එකට පුළුවන් ඔය පර්සනල් shopping assistant කෙනෙක් විදිහට මේ කස්ටමර් එක්ක කතා කරලා ඔයාගේ products පෙන්නලා වගේම ඔයාගේ products විකුණලා දෙන්න මේකට පුළුවන්. ඒ වගා නිදාගෙන හිටියත් ඔයාගේ බිස්නස් එක මේ AI එකෙන් කරලා දෙනවා. ඉතින් මනුස්සයෙක් එක්ක chat කරනවද AI එක්ක chat කරනවද කියලා හොයාගන්න බැරි කාලයක් තමයි දැන් තියෙන්නේ. ඉතින් ඔයාලා මොකද මේ අලුත් මෙටා AI එක ගැන හිතන්න කමෙන්ට් එකක් දාන්න.